අයිබෝන් ගුරු. අයිබෝන්. අපි මෙච්චර කල් පාවිච්චි කරේ චරණා ව්ලොග්ස් යන නමින් තමයි අපේ YouTube channel එක ගියේ. නමුත් ඒක මම හැදුවේ ඇත්තටම කියනවා නම් මේ ඔය travel කරනකොට ඒ වගේ දේවල් සිංහල මාධ්‍යයෙන් දාන්න. නමුත් ඇත්තටම මගේ ගමන දැන් බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා මේ අපේ ගුරුතුමා හම්බුනයින් පස්සේ. මොකද හේතුව මට හිතුණා මේ channel එක දැන් අපේ එළයින්ගේ උරුමය හොයාගෙන යන පැත්තට හරවන්න. ඒ නිසා මෙතනින් එහාට මේ channel එක අපි යන්නේ චරණා vlogs විදියට නෙමෙයි අපි යක්කු කියනවා. මොකද හේතුව අද මම ඇත්තටම කියන්නම් මේකට ඇත්ත හේතුව මොකක්ද කියලා අපි ගුරුතුමාගෙන් අපි අහලා බලමු. ඇත්තටම අපි කවුද කියන්නේ? ගුරුතුමා. ඔව් මේ සජීව මහත්මයා හොඳ ප්‍රශ්නයක් අහන්නේ. ඒකට හේතුව තමයි මේ අපි ගොඩක් කලාට ලාංකිකයෝ විදිහට මේ යකු කිව්වම පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. ඒකට හේතුව තමයි විදේශ ආක්‍රමණත් එක්ක මේ යකු කියපු જાතිය අමුතු විදිහකටනේ මවලා තියලා තියෙන්නේ. ඒ යකු කියන කණ්ඩායම හිතුවාම අපි අද යකු කිව්ව ගමන් ඇත්තටම මේ ඇඟේ මයිල් කෙලින් වෙලා නේ ලේ ධාතුව වතුර වල හරි භයානක භාවයක් ඇවිල්ලා තියෙන යකු කිව්වට පස්සේ. ඒකට ප්‍රධාන හේතුව බාටපත් වෙලා තියෙන අපි පුංචි කාලේ ඉඳලම අපිට මවලා තියෙනවා. මේ යකු කියලා කියන්නේ මිනි මස් කන. දත් දෙක විලිස්ස ගත්ත. කොණ්ඩේ වවා ගත්ත. ඇස් දෙක ලොකු. ගිනි බෝල දෙකක් වගේ ඇස් දෙකක් තියෙන. ඇඟ පුරාම ලොම් තියෙන මහා බලන්න අප්‍රිය හරියට പ്രേත වස්තුවක් වගේ ස්වභාවයක් පේන මනුස්ස කොට්ටාසයකටත් එහා ගිය අමනුස්ස කොට්ටාසයක් පිළිබඳ. හැබැයි සජීව මහත්තයා මේ අපේ ඉතිහාසය තුල දැන් අපේ සටන් ඉතිහාසය ගත්තාම දැන් මම මේ කියනවා ගොඩක් කාලේ මේ පොත්පත් වලටත් වඩා අපේ සටන් ඉතිහාසයක් තියෙනවානේ. ඒ හරහා ගත්තට පස්සේ මේ යක්ක කිව්වේ ශක්තිමත් කියන જાතියක් කියන කාරණාවත් එක්ක. එතකොට මේ ලංකාවේ හිටියා මේ විවිධ වෘත්තීන් කරපු ඒ වගේ මේ වෘත්තීන් Taman ජීවත් වෙච්ච පරිසර සාධකයක් එක්ක තමයි නිර්මාණය වෙන්නේ. ඒ පරිසර සාධකයක් එක්ක නිර්මාණය වෙනකොට තමයි මේ යක්ක නාග වගේ ගෝත්‍ර මම අනිත් ඒවා ගැන මේ වෙලාවේ ඇත්තටම දහසක් දාන්න යන්නේ නැහැ. මොකද අපිට මේ වෙලාවේ ඇත්තටම වැදගත් වෙන්නේ මේ යක්කු කියන කවුද කියන කාරණාවනේ. එතකොට ඇත්තටම මේ සජීව මහත්තයා මෙයාලා හරි ශක්තිමත් જાතියක්. යක්ක කිව්වේ ඒක ඒ ශක්තිමත් જાතිය කියලා කියන්නේ ලෝකයේ දැනට තියෙන ඉතිහාසගත තොරතුරු ගත්තට පස්සේ මේ එකක් තමයි යකඩ භාවිතා කරමින් මහා තාක්ෂණයක් නැත්තම් ලෝකයේ අනිත් ජාතීන්ට වඩා මහා සුවිශේෂ වූ තාක්ෂණයක් භාවිතා කරපු මනුස්ස කණ්ඩායමක් තමයි යකු කියලා කියන්නේ. නැත්තම් යක්ක ගෝත්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ එකක් තමයි උන් ඥානමය වශයෙන් ශක්තිමත්. අපි අංගසටන ශාස්ත්‍රය තුල කියනවානේ මේ ප්‍රාණ ශක්තිය බලවත් කියලා. ඒ ප්‍රාණ ශක්තිය බලවත් මිනිස්සු මේ යක්කයෝ කියලා කියන්නේ. එතකොට මෙයාලගේ ශරීර ශක්තිය වැඩි. ඒ වගේම තමයි මේ යක්කයන්ගේ තිබුණ විශේෂත්වය තමයි බොරුව නැහැ. යක්කයන්ගේ බොරුව නැහැ. මේ ඇත්ත තමයි කතා කරන්නේ. සත්‍යවාදීයෝ. ඒ වගේම තමයි බොරුව පෙන්වන්න බෑ. ඒතකොට කරන දේ තමයි මෙයාලා දැන් මුලාවේ දානවා නම් බොරු කියනවා නම් දැන් මේ යක්කෝ ඒකට විරුද්ධයි. ඒ වෙලාවට කිසිම සමාවක් දෙන්නේ නැහැ. වැරදි වලට සමාවන දෙන જાතියක් විදිහට ලෝකෙ හිටියා නම් ඒ යක්කෝ යක ගෝත්‍රිකයෝ ඔවුන් හරි සත්‍යවාදී. එතකොට ඒක නිසා තමයි ඔවුන්ට වින කරන්න, ඔවුන්ගේ ජාතිට වින කරන්න, ඔවුන්ගේ පරිසර සාධකෙට වින කරන්න එනවා නම් ඔවුන්ගේ තියෙන සියලුම මේ ප්‍රාණ ශක්තියින් භාවිතා කරලා ඔවුන් විනාශ කළා දානවා. එතකොට ඒ නිසා තමයි ගොඩක් කලාට වෙනත් රට වලින් ඇවිල්ලා ආක්‍රමණය කරන්න ආවෝ මිනිස්සු. ඊළඟට මේ රටේ හිටිය මිනිස්සුන්ගේ මේ කියන්නේ වෙළඳ භාණ්ඩ අරගෙන මේක අඩු මිලට මේ අරගෙන යන්න ආව මිනිස්සු. මේ වගේ වංචාකාරයන්ට මෙල ගිඩ දුන්නේ නැහැ. ඉතින් මෙයාලා යක්කුට බයයි මිනිස්සු. දැන් ඔබ ලිඛිත ඉතිහාසයේ කියවෙනවා නම් එක මූලාශ්‍රයක තියෙනවා මම මේකත් කිව යුතුයි මේ යක්කයෝ ගැන කියනකොට මේ ලංකාවට එනකොට මේ ලංකාව කියන්නේ මැණික් දූපතක්. දැන් විදේශ ජාතිකයෝ ලංකාවට ඇවිල්ලා මේකේ ගනුදෙනු කරගෙන යනවා. එකක් තමයි කියනවා එක තැනක රටවල් කිහිපයක් අපේ රටත් එක්ක ගනුදෙනු කරනවා. හැබැයි ඕන් අනිත් රටවලට කියනවා යන්න එපා මේක යක්කයන්ග දූපතේ ඒක හරි සැරයි මේ යක්කු කියන කාරණාවට බය කළා තිබුණා. තව කාරණාවක් තමයි අරාබි මූලාශ්‍රයක් තියෙනවා. එයාලා කියනවා මේ ලංකාවේ ඉන්න මේ යක ගෝත්‍රය හරි සැරයි කියලා.
එතකොට මෙයාලට අසාධාරණේ පෙන්වන්න බෑ. සාධාරණ විතරයි ඕන. ඒ කාලේ සජීව මහත්තයා මේ ලංකාවේ වෙළඳපොලේ මේ මිනිස්සුන්ට බය නිසා මේ යක්කුන්ට තියෙන බය නිසාම වෙළඳ භාණ්ඩ ටික තියෙනවලු. විදේශ වෙළඳට ආවට පස්සේ මිල ගණන් සඳහන් කරලා තියෙනවලු. ඔවුන්ට තියෙන්නේ નિયમિત මිල තියලා භාණ්ඩ අරන් යන්න විතරයි තියෙන්නේ. යක්කෝ පේන්නේ නැහැ. හැබැයි ඊතරම තියෙනවා බැරි වෙලාවත් වංචාවක් කරොත් ඔවුන්ගේ මායා බලයට හසුවන්නේ කියලා තියෙනවා. ඒ මායා බලයට හසු වුණොත් කවදාවත් සමාවක් නැහැ. එහෙම සත්‍යවාදී જાතියක් මේ යක්කෝ කරන ශක්තිමත් જાතියක් ලෝකෙට යකඩ කියන තාක්ෂණ දැන් ඇත්තටම බැලුවම සජීව මහත්තයා අපි මේ පස්සේ කාලේ දන්නේ මේ ඉංග්‍රීසින්ගේ කාලයෙන් පස්සේ අපිට යකඩ විදේශ රටවලින් ගෙන ආවා. දැන් අපි යකඩ ගැන කතා කරනකොට අපි කොච්චර නූගත්ද කියනවනම් අපි ඇත්තටම කතා කරන්නේ මේ යුරෝපයේ ඇතිවෙච්ච කාර්මික විප්ලවයෙන් පස්සේ අර පේශ කර්මාන්තය දියුණුනා. ඒකේ මැෂින් හදන්න යකඩ හොයාගත්තා යුරෝපයේ. යකඩ හොයාගෙන ඒකට කංජ තෙල් ටික හොයාගත්තා. දැන් අපි කතා කරන කර්මාන්ත වර්ග 3යි කරනේ. හැබැයි මේ යකඩ කියන එක ඒ කාලේ නෙමෙයි අපේ ගත්තම ඉතිහාසය තුල මේ යක්කයෝ මේ යකඩ භාවිතා කරා. මේ භූමියේ ලංකා භූමියේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. දැනට හොයාගන්න බැරි වෙච්ච තැන් ඕන තරම් තියෙනවා. දැන් ගම්වල නම් පව හැදිලා තියෙනවා ඒ යකඩ භාවිතා කරපු තැන්වල. එතකොට මේ අපේ රටේ තිබ්බෝය මේ යපස් නැත්තම් මේ යකඩ අඩංගු පාෂාණ වර්ග ඕන තරම් තියෙනවා. ඔය යබොර කියලා තියෙනවා. දැන් මේ ඌව පළාත ගත්තාම යබොර තියෙනවා. දැන් පහුගිය කාලවල පරීක්ෂණ කරා මේ මෙතෙන්ට පොඩ්ඩක් කිලෝමීටර් 3-4ක් ඒ පැත්තේ මහා ලොකු යකඩ නිදි දිනවා කියලා කතා කරේ. එතකොට මේ යකඩ තිබුණා. එතකොට දැන් ලංකාව හිටිය ගොඩක් යක්කයෝ තමයි. මේ ස්වදේශිකයෝ යක්කයෝ. ඔවුන් ශක්තිමත්. කොටින්ම කියනවා නම් ශක්තිමත් සත්‍යවාදී සහ මේ තාක්ෂණ අතින් ඉහළයි කියන කාරණාව තමයි මේ යක්ක කියලා කියන්නේ. විශේෂයෙන්ම ශක්තිමත් කියන කාරණාවත් එක්ක. ඒ නිසා මේ චරණාවලෝක වෙනුවට යක්ක කියන නම දැම්ම එක අපි සතුටු වෙන ඔබ හෙලෙක් විදියට. නැත්තම් මේ හෙළ ජාතිය, හෙළ සංස්කෘතිය, හෙළ හරපද්ධතිය ගොඩනගන්න මහන්සි වෙන channel එකක් විදියට ඇත්තටම සජීව මහත්තයා මේකට මේ යක්ක ඕන යක්ක අඩවිය කියලා දාගත්තත් කමන්නේ. ඇත්තටම ඔබ මේක ප්‍රචාරය කරන්නම හෙළයන්ට ගැලපෙන්නා වූ වීඩියෝ. එතකොට මේ හෙළයන්ගේ සැඟවුණ ශාස්ත්‍රයන් හොයන් යන මේ ඇත්තටම යට ගියාව මේ ලංකා දීපය තුල යට ගියාව කියන එක එළියට ගන්න උත්සාහ කරන channel එකක් විදිහට මම දකින්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම වටින්නේ. මොකද මේ මටත් ආරි මෑත භාගයේ සංදර්ශනයකදී අපි දැන් නමුණ ගහන්නේ. හැබැයි එදා ඉඳන් මම දැක්කා එතුමාගේ තියෙන උනන්දුව සහ උවමනාව මේ හෙළයන්ගේ යට ගියා වූ මේ සංස්කෘතිය එළියට අරගෙන ඔබට දායාද කරන ගොඩක් උත්සාහ කරනවා. ඉතින් අපි කරන මෙහෙවරට වඩා මේ මෙහෙවර වටිනවා. ඒකට හේතුව අපි මේ සටන් ශාස්ත්‍රයක් සහ මේ හෙළ සංස්කෘතියක් උගන්වන්නේ මාගේ ළඟට එන ශිල්පදාරින්ට විතරයි. හැබැයි මෙතුමා ඒක ලංකාව විතරක් නෙමෙයි මේ පිට උනත් ඕනම කෙනෙකුට තමන්ගේ නිවෙසේ ඉඳන් උනත් මේ ශාස්ත්‍රය මේ ශිල්ප කොටස් සහ මේ වගේ තියෙන දැනුම් සම්භාරය ග්‍රහණය කරගන්න පුළුවන් මහා මෙහෙවරක්. ඒක මිල කරන්න බෑ. ඕක ලොකු ධර්ම දානයක් වගේ දෙයක්. මේ ඇත්තටම ශාස්ත්‍රයක් මේ දායාද කිරීම සහ මේ පොත්පත් වලින් හොයාගන්න බැරි ශාස්ත්‍රයක් තමයි මේ දායාද කරන්නේ. ඉතින් මේ හරි වටින ඔය නම ගැලපෙයි කියලා මං හිතනවා. එහෙමනම් මෙතනින් එහාට අපි ඉදිරියේදීත් මේ වගේම හරවත් වීඩියෝ වලින් අපේ උරුමය හොයාගෙන යන වීඩියෝ වලින් අපි යක්කු තුලින් හම්බ වෙනවා. ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න ඔබත් ඇත්තටම යකෙක්ද කියලා. එහෙනම් ආයිබෝන් ගුරුතුමා. ආයිබෝන් සජීව. ආයිබෝන්.